සුවලෝකයට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඔබේ ඇඟට විටමින් D අඩුද කියලා දැනගන්න පුළුවන් ආකාරය ගැන. ඔබට නිතරම මහන්සිය දැනෙනවද? ඒක විටමින් D අඩුවීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. හේතුවක් නැතිව අස්ථි සහ සන්ධි වේදනා දැනෙනවද? ඒකත් විටමින් D අඩුවීම නිසා වෙන්න පුළුවන්. ඔබ නිතර සෙම් ප්‍රතිශ්‍යාවට ගොදුරු වෙනවද? ශරීරයේ විටමින් D අඩු වුණොත් ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන්. තුවාල සුව වෙන්න ගොඩක් කල් යනවද? ඒකත් විටමින් D අඩුවීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. හිසකෙස් ගැලවීම වැඩි වෙලාද? සමහර වෙලාවට ඒකට හේතුව විටමින් D අඩුවීම වෙන්න පුළුවන්. පඩිපෙළ නැග්ගත් ඇඟට මහන්සියක් දැනෙනවද? ඒකත් විටමින් D අඩුවීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඔබේ පිටුපස නිතර රිදෙනවද? විටමින් D අඩු වුණොත් මේ වගේ වේදනා එන්න පුළුවන්. නිතර අසනීප වෙනවද? ශරීරයට ප්‍රමාණවත් විටමින් D නැති වුණොත් ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඔබට නිතර නිදාගන්න හිතෙනවද? විටමින් D අඩුවීම නිසා ශරීරයට ශක්තිය අඩු වෙන්න පුළුවන්. වැඩ කරන අතරේ ඉක්මනින්ම මහන්සි වෙනවද? ඒක විටමින් D අඩුවීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. දවල් කාලයේත් ඇඟට බරක් වගේ දැනෙනවද? ශරීරයේ විටමින් D අඩු වුණොත් එහෙම වෙන්න පුළුවන්. උදේ හිරු එළියට ටික වෙලාවක්වත් යන්න පුරුදු වෙන්න. ඒකෙන් ශරීරයට ස්වභාවිකව විටමින් D ලැබෙනවා. ඔබටත් මේ ලක්ෂණ තිබේ නම් විටමින් D පරීක්ෂා කරගන්න. බිත්තර, මාළු සහ කිරි වගේ කෑම වැඩිපුර ගන්න. ඒවා විටමින් D ලබා ගන්න හොඳ ආහාර. මේ වගේ තවත් සෞඛ්‍ය තොරතුරු දැනගන්න සුවාලෝකයා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.